අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔන්න ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. අස්වැසුම පිළිබඳව තමයි මේ වැදගත් වීඩියෝ එක. ඉතින් මේක ඔයාලා අහන්න අවසානයේත් එක් මගින් ස්කිප් කරලා යන්න එපා. පස්සේ කමෙන්ට් කරලා අහන්න එපා. ඇයි මෙහෙම මොකද මේකට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ දෙවන අධීරයේ අයගේ මුදල් මේ වෙනකොට සිස්ටම් වලට දාලා තියෙනවා. හැබැයි සැප්තැම්බර් මාසේ ගෙව්ව විදිහට තමයි දාලා තියෙන. එතනත් පුංචි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කවද්ද බැංකුවට වැටෙන්නේ කියලා මම ඉදිරියේදී ඔයාලව දැනුවත් කරනම්. ඒ වගේ පළවෙනි අධීරයේ අයගෙත් මේ වෙනකොට සිස්ටම් වලට මුදල් දාලා තියෙනවා. හැබැයි තවම සිස්ටම් එක අප්ඩේට් කරලා නැහැ. ඉතින් ඔයාලට හෙට වෙනකොට බලා ගන්න පුළුවන් වේවි සිස්ටම් එකේ ඔයාලගේත් නොවැම්බර් මාසේ අදාළ මුදල් සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් හෙට ඔයාලට පෙන්වෙන්නේ නැත්නම් ඉරිදා සඳ වගේ වෙනකොට ඔයාලගේ සිස්ටම් එකේ පෙන්නාවි ඒක අප්ඩේට් එක ඉවර වුණාට පස්සේ. ඉතින් යාළුවනේ ඔන්න ඉදිරියේදී ආස්වාසුමට කරන්න යන දෙයක් ගැන තමයි මම කියන්නේ. ඉතින් මේක පළවෙනි අධීරයේ සහ දෙවන අධීරයේ හැමෝටම වගේ වැදගත්. මොකද මේ වෙනකොට ආස්වාසුම අරගෙන ඉන්නවා සුදුසු සහ නුසුදුසු වැඩි පිරිසක් අරගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා රටට ඇත්තටම බරක් මේක. ඉතින් කරන්න යන්නේ රජ මේ දෙසැම්බර් මාසෙන් අවසන් වෙන්න තියෙනවා ආස්වාසුම ගොඩක් දෙනෙක්ගේ. ඉතින් ඒ අයගෙන් මම හිතන විදියට 10ක් 20ක් වගේ තමයි මේකෙන් තියාගන්නේ. අනිත් අයට මම හිතන විදියට ආස්වාසුම ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. මොකද දුප්පත්ම මිනිස්සු තෝරගෙන තමයි මේ ආස්වාසුම දෙන්න ක්‍රියාත්මක කරලා තින්නේ. හැබැයි ඇති නැති හැමෝටම දැන් ආස්වාසුම ලැබෙනවා ඉල්ලුම් කරලා තියෙනවා. ඉතින් 2026 අවුරුද්දේ ඉඳලා අනිවාර්යයෙන්ම ආස්වාසුම ගොඩක් දෙනෙක් ආස්වාසුමෙන් ඉවත් කරන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් තමයි තියෙන්නේ. ඉතින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ ආස්වාසුම යැපෙනවා කියන්නේ ඒක හිඟා කන වැඩක් කියලා. ඉතින් මොකද ඒක දෙන්න ඕනේ දුප්පත්ම මිනිස්සුන්ට. ඉතින් ඒකෙන් ඒක දෙන්න යමක් කරගෙන දියුණු වෙන්න කියලා. හැබැයි කිසි කෙනෙක් ඒකෙන් දියුණු වෙන්නේ නැහැ. ඒකෙන් කකා බිබි ඉන්නවා මිසක්කා මේ මාසේ හම්බුනාම ඊගා මාසේ හම්බෙන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්න පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒකටම ඇබ්බැහි වෙලා තමන් ව්‍යාපාරයක් කරන්න, කුලී වැඩක් කරන්න, ස්වයං රැකියාවක් කරන්න කිසි දෙයකට යොමු වෙන්නේ නැහැ කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඉතින් මේ කතාව ඇත්තටම සම්පූර්ණ සහතික ඇත්ත. ඉතින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ ආස්වාසුම ගොඩක් දෙනෙක්ගෙන් ගලවන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ නිර්ණායකවලට තමයි ආස්වාසුම අයින් කරන්න සූදානම් වෙන්නේ. පවුලේ ආදායම රුපියල් 15000ට වඩා අඩු පිරිසට තමයි මේ ආස්වාසුම ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන්නේ. ඊට වඩා වැඩි ආදායමක් ලබනවා නම් කුඹුරු වතුපිටි ඉඩම් ඕනෑවට වඩා ඒ කියන්නේ අක්කරයකට වඩා තියෙනවා නම් පුංචි වාහනයක් තියෙනවා නම් ඒ අයගෙන් ආස්වාසුම අයින් කරනවා ඉදිරියේදී අනිවාර්යයෙන්ම. ඉතින් ඉදිරියේදී ඒ නිර්ණායක ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒක නිසා තමයි මේ දෙවන අධීරෙත් ලක්ෂ 12ක් අතුරින් ලක්ෂ 3.5කට වගේ ඒකෙනුත් ලක්ෂ 3කට වගේ තමයි ආස්වාසුම දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම ඉදිරියේදී කියන්නම් ඔයාලට කොයි විදිහටද මේ ආස්වාසුම කොයි ආකාරයටද කපන්නේ, මොනවද ඒකට බලපාන හේතු කියලා. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලා දැනුවත් වෙන්න ඉදිරියේදී මේ ආස්වාසුම ගන්න සුදුසු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා ඔයාලම හිතලා බලන්න ඔයාලගේ හෘද සාක්ෂියට එකඟව. මොකද ඔයාට යමක් තියෙනවා මහත්තයා රුපියල් 50000කට වඩා පඩි ගන්නවා, 35000කට වඩා පඩි ගන්නවා. හැබැයි ආස්වාසුම ඔයාට රුපියල් 17500 10000 හම්බෙනවා. හැබැයි ඔයාගේ ගමේ ඔයාගේ ගෙවල් ළඟම ඊට වඩා දුප්පත් කෙනෙක් ඉන්නවා. එක්කෝ දරුවෝ දෙන්න රෝගී, එක්කෝ එයාගේ ස්වාමි පුරුෂයා රෝගී, නැත්නම් බිරිඳ රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක්. ඉතින් ඔයාට පුළුවන්ද තමන්ගේ හිතට එකඟව මේ ආස්වාසුමෙන් ඔයාට කාලා ඇඳලා බීලා සතුටු වෙලා ජොලි කරන්න දරුවොත් එක්ක ඔයාගේ අල්ලපු ගෙදර ඒ පවුල අන්ත දුක් විඳිනවා නම් ආස්වාසුමත් නැත්නම් වැඩිහිටි දීමනාවක් මොකවත් කිසිම ආබාධිත දීමනාවක් කිසි දෙයක් නැතුව ඔයාට ඒ පවුල
පෙනි ඔයාට පුළුවන් ද අස්සසුම අරගෙන කාලා බීලා ඇඳලා ජොලි කරන්න. ඔන්න ඔතන තමයි තියෙන ගැටලුව. ඔන්න ඕවා ඉදිරියේදී හැම දෙයක්ම निराකරණය කරලා සුදුසුම පුජ්‍යලීන්ට අස්සසුම ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි ජනාධිපතිතුමා වගේම මේ ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය මේ හැමෝම කියන්නේ ඉදිරියේදී සුදුසුම පුජ්‍යලීන්ට අස්සසුම ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඉතින් රැඳිලා ඉන්න බැංකුවට මුදල් වැටෙන දිනේ ඉක්මනින්ම මම ඔයාලට දැනුවත් කරන්නම්. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකත් අහලම යන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. ආශ්වාසම දෙන එක නෙමෙයි. ඉතින් ගැලවෙන්න ක්‍රමයක් හොයන්නේ. මම කියන්නේ ආශ්වාසම ලබනවායි කියන එක ගැන සමාජයේ ලැජ්ජ වෙන්න ඕන. ඒක නීත්‍යානුකූලව හිඟා කරනවා වගේ වැඩක්. ඇයි? කාගේ හරි ආණ්ඩුවේ සල්ලි අපි ගන්නවා. හැබැයි මේක දැන් ගන්න එක පුරුද්දක් බවට පත් වුණාම සමහර හිඟන්නොත් ඉන්නෝනේ. තුවාලේ සනීප කරගන්න කැමති නැහැ. සනීප වුණත් තුවාලේ බැන්ඩේජ්යක් ඔතාගෙන පාරේ ඉන්නවා. අපි ගොඩ යන්න නම් මේ යැපෙන මානසිකත්වයෙන් අයින් වෙන්න ඕන දුවේ පුතේ. තෝරා ගැනීම දෙකෙන් එකක් තියෙන්නේ. දුප්පත්කමේ හැමදාම ඉන්නවද? දුප්පත්කමට අභියෝග කරලා ඉදිරියට යනවද? දරිද්‍රතාවයත් එක්ක නෑකම් කියනවා මත්ද්‍රව්‍ය. අද මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච හැම පවුලක්ම අරන් බලන්න. මත්ද්‍රව්‍ය එක්ක වෙලදාමට, ආවාරමට, බෙදා හැරීමට, භාවිතයට හැම පවුලක්ම දුප්පත්. ඉස්සර තමයි පෝසත් අය කියලාමයි කුඩු ගැහුවේ. ඒක ෆැෂන් එකකට ගහන. ඒගොල්ලෝ ඒකට ප්‍රතිකාරෙත් හොයාගෙන ගහන. හැබැයි මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ප්‍රතිකාර නැතුව වෙනසෙන්නේ කවුද? දුප්පත් ළමයි. ඉස්සර කොළඹ සමාජ ශාලාවල වලට සීමා වෙච්ච මත්ද්‍රව්‍ය අද ගමේ පාසල් වලට ඇවිල්ලා තියෙනවා. කොළඹ සමාජ ශාලාවල ලේව තිබුණේ මගේ ලෙවල් එක පෙන්නන්න. හැබැයි අද ගමට ඇවිල්ලා තියෙන්නේ අපේ පවුල් පිටින් දැහැගෙන යන්න. ඒකෙන් ගැලවෙන්න නම් ඒ පවුල් වල ආදායම දියුණු වෙන්න ඕන. අධ්‍යාපනය වැඩි දියුණු වෙන්න ඕන.